වසර 16කට පසුව පැවැත්වුණු සිරි දළදා වන්දනාවට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සෙංකඩගල පුරයට ආවා. දින ගණනක් පෝලිම්වල හිටපු ඒ හැම හිතකම තිබුණේ කොහොම හරි දළදා හාමුදුරුවන් වැඳ පුදා ගන්නවා කියන හැඟීම විතරයි. නුවරට ලොකු සෙනගක් ආව නිසාම නුවර තිබුණු ලස්සන ටිකක් අඩු වුණේ තැන තැන එකතු වුණු කුණු අපද්‍රව්‍ය හින්දායි. ඉතින් ඒ ගැන අවධානය යොමු කළ ඇංකර් අපි තැන තැන එකතු වුණු කුණු අපද්‍රව්‍ය එකතු කරලා විධිමත්ව බැහැර කිරීමේ වැඩපිළිවෙලකට එකතු වුණා. ඇංකර් ගුණපරපුර දියත් කළ මේ වැඩේට මෙදාසරේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන දරුදැරියන් විශාල පිරිසක් අපි එක්ක එකතු වුණේ ස්වේච්ඡාවෙන්ම වීම විශේෂත්වයක්. ඇංකර් ගුණපරපුර විදිහට අපි අපේ නව පරපුර ඉදිරියට ගෙන යන්න යාලට මේකේ වගකීම ලබා දෙන්න අපි බැඳී සිටිනවා. ඇංකරකින් අපිට ආරාධනාවක් ලැබුණ මේ ගුණපරපුර නිර්මාණය කිරීමේ අපේ අවස්ථාවට අපිට මේකට සම්බන්ධ වීම ගැන ඇත්තටම සතුටුයි. මේක ඇත්තටම හොඳ වැඩ. ජාතියක් ගුණවත් කරන්න වසර ගණනක සිට ඇප කැපවෙන ඇංකර් ගුණපරපුර එක්ක හෙට ලෝකය බාරගන්න ඉන්න අපේ අනාගත පරපුර එක්වීමම කොයි තරම් අගය කළ යුතුද. ඒ විතරක් නෙවෙයි අපි සිරි දළදා වන්දනාවට ආව සැදැහැසිත් ඇත්තන්ට ඇංකර් කිරිවීදුරුවක් දෙන්නත් අමතක කළේ නෑ. ආරක්ෂක අංශ සමාජිකයින් සෞඛ්‍ය අංශ සේවකයින් වගේම සිරි දළදා වන්දනාවට සංවිධාන ශක්තියක් වූ බොහෝ දෙනෙකුට කිරිවීදුරුවකින් සංග්‍රහ කිරීමටත් අපි අමතක කළේ නෑ. මේ වගේ හොඳ සිතුවිලිවලින් පොහොසත් ලස්සන රටක් හදන්න අපිට හැකි අයුරින් දායක වෙමු. අනාගතයට හදන ඒ ගුණ පරපුරේ අපිත් කොටස්කරුවන් වෙමු. ගුණ පරපුරක සහතිකය ඇංකර්.